ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද දවසෙත් සමන්ති කිචන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදෙස් ආදරණීය සොයසෙරියන් සියලුම දෙනාට අපි අද දවසේ හදාගන්න යන්නේ රසවත් කරවස්සෝන් චිපන් එකක්. මේක මැද පෙරදි හදන තවත් රසවත් කෑමක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඒ හැමදේටම කලින් වෙනද වගේම ඉතාමත් ආදරෙන් මතක් කරන්න කැමති සමන්ති කිචන් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, මේ වීඩියෝ share කරන්න. අපේ මැද පෙරදිග ඉන්න ආදරණීය සොයසොයයන්ට ලැබෙන සලසන්න. මොකද විශේෂයෙන්ම අලුතෙන් එන අය ඉන්නවා, ආපු අය ඉන්නවා. ඉතින් එයාලට ඉතාමත් වැදගත් වීඩියෝ තමයි සමන්ති කිචන් YouTube channel එකේ තියෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කොහොමද මෙන්න මේ රසවත් කරවස්සෝන් ජෙමන් එක හදාගන්නේ? මේක ටී එකක් එක්ක, එහෙම නැත්නම් මෙන්න මේ වගේ රසවත් බීම එකක් එක්ක. ඉතින් කාලා බොන්න නියමෙට තියෙනවා. හරිම රහයි, හරි සොෆ්ට් එකට තියෙනවා. මෙන්න බලන්න අද අලුත් විදියකට හදන්නේ. කොහොමද අපි මේක හදාගන්නේ කියලා බලමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපිට පළමුවෙන්ම ඕන කරනවා අද මම පිටි ඩෝ එක අනාගන්නේ අතෙන්. ඉතින් ඒකට අවශ්‍ය කරනවා මෙන්න මේ වගේ පිටි කෝප්ප නම්බර 1 පිටි. මැද පෙරදිග ඉන්න අය දන්නවා. ඉතින් මේ සුදු පාන් පිටි කප් 3ක් ගත්තා. ඒකට මම එකතු කරගන්නවා සීනි මේස හැඳි 1/2ක්. තව අවශ්‍ය කරනවා 8 හැන්දක්. ඒ වගේම ලුණු කුඩු තේ හැඳි භාගයක් විතර. ඉතින් මෙන්න මේ ටික තමයි අවශ්‍ය කරන්නේ. මම ෆ්‍රෙෂ් මිල්ක් වලින් තමයි අද පිටිය කරා ගන්න යන්නේ. ඒක මම මද රස්නෙන් අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට අපි දාපු જાති ඔක්කොම කවලම් කරගෙන මෙන්න මේ කිරි වලින් ටික ටික එකතු කරලා ඔක්කොම ටික එක සැරේ එකතු කරන්න එපා. ඉතින් අපි මේ අතින් තමයි අද ඩෝ එක හදාගන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය පදමට කිරි දා ගන්න පුළුවන්. සැරින් සැරේට මෙන්න මේ විදිහට එකතු කරගත්තාම ඔයාලටත් හරි ලේසියි. ඉතින් මෙන්න බලන්න මේ ඩෝ එක අපි මේ වෙලාවේ මේ අතින් අනන නිසා චුට්ටක් අත බුරුල් ගතියට, දියර ගතියට ගොඩක්ම නෙවෙයි සාමාන්‍ය විදියට තියාගන්න. එතකොට අතට පහසුයි, අතට අමාරු නෑ ඩෝ එක අනද්දී. ඒ නිසා මම මේ වගේ තෙල් ටිකක් එකතු කරගන්නවා. ඔලිව් තෙල්, කැමති තෙල් වර්ගයක්. ලංකාවේ කෙනෙකුට නම් පොල් තෙල් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ එකතු කරලා අපි මෙන්න මේ වගේ අනා ගන්න ඕන. දැන් ඔන්න මම ටේබල් එකට දාගෙන මේ පිටි එක මේක අපි හොඳට අනා ගන්න ඕන. එතකොට තමයි හොඳ සොෆ්ට් එකට අපිට ඩෝ එක ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න බලන්න මෙන්න මේ ආකාරයට අනා ගන්න පුළුවන් ඩෝ එක. ඉතින් මෙහෙම අනලා හදන ඩෝ එකේ කෑම හරිම රහයි. අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ කොහොමද අලුත් විදිහකට කොහොමද හදාගන්නේ කියලා. මේක අපි ලේයර් 4කට වගේ තමයි හදාගන්න යන්නේ. ඉතින් මේ පිටිගුර එක ඩෝ එක අපි කොටස් 4කට වෙන් කරලා ලේයර් 4ක් එන විදිහට තමයි මේක අපි අද තුනී කරගන්නේ. මම ඔයාලට ඒක පෙන්නන්නම් කොහොමද කියලා. ඉතින් මේ වගේ රසවත් කෑම හදන්න ඔයාලට ඇත්තටම හරිම ලේසියි, අමාරු නෑ. මෙන්න බලන්න මම මෙන්න මේ තැටියක් අරන් තියෙනවා. ඉතින් ඒකට තෙල් චුට්ටක් දාලා මෙන්න මේ වගේ ඒක පොඩ්ඩක් අපි හෙදලා ගන්න ඕන. මොකද අපි මේ පිටි බෝල 4ම තුනී කරනවා. තුනී කරලා අපි මේ තැටිය ඇතුලේ තමයි දාලා පිපෙන්න දෙන්නේ අවසානයේට. ඉතින් මෙන්න මේ වගේ හදාගන්න. ඉතින් අපි පළමුවෙන්ම කරන්නේ මෙන්න මේ පිටි ටික මෙන්න මේ වගේ විනාඩි 10ක් හෝ 15ක්. ඊට වැඩිය තියන්න එපා. මේ තැටිය චුට්ටක් මෙන්න මෙහෙම තියලා අපි වහලා තියා ගන්න ඕන. පොඩ්ඩක් පිපෙනකන් ඉක්මනට පිපෙන ඕන නිසා තමයි මම මේ කොටස් 4කට කඩලාම තියුවේ. එතකොට ඉක්මනට පිපෙනවා. ඒ හින්දා ඉතින් ඕන අපි මෙන්න මේ වගේ වහ ගන්නවා මේක. ඊට පස්සේ අපි මේක වහලා ටවල් එකකුණුත් වහලා විනාඩි 10ක් 15ක් අතර කාලයක් තමයි තියාගන්නේ. ඊට වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ බලන්න විනාඩි 15ක් විතර ගියේ මට 15ටත් අඩු වෙලාවක් දැන් හොඳට පිපිලා තියෙන පිටි එක. මේ අතරතුර මම බටර් රෙඩි කරගෙන තියෙනවා. කාමරෝස් නැත්තේ ගොඩක් දියර ගතියටත් නෙමෙයි, සාමාන්‍ය ක්‍රීම් එකක් වගේ තියෙන. මෙන්න මේ වගේ අපි බටර් ටිකක් මම තැටියේ පළමුවෙන්ම තවර ගත්තා. ඊට පස්සේ තුනී කරගත්ත මෙන්න මේ පිටි ඩෝ එක මෙන්න මේ විදිහට මේක එලාගෙන ඒක උඩින් අපි බටර් තවර ගන්නවා. නැවතත් අපි පිටි ගුලියක් ගන්නවා. මෙන්න මේ වගේ එකක් අරගෙන ඒකත් අල්ප ප්‍රමාණයටම තුනී කරගන්න පුළුවන් අපිට මෙන්න මේ ආකාරයට. ඉතින් අපි කරන්නේ දැන් මෙන්න මේ අර බටර් ගාලා තියෙන ඒ පිටියේකට මේකත් මෙන්න මේ විදිහට දාගන්නවා. ඉතින් ඒකත් එහෙම තියෙන්නේ අරලා නැවතත් මේකේ උඩත් බටර් තවර ගන්නවා. ඉතින් අපි පිටි බෝල 4ම අපි හදාගත්තේ මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. මෙන්න බලන්න. ඒකත් ඒ විදිහටම තියෙනවා. මේක හරියම ලේසියෙන් කරගන්න පුළුවන් වැඩක්. හැබැයි මේකේ රහයි කුරුවසෝන් එක මෙහෙම තමයි හදාන්න ඕන. එතකොට ක්‍රිස්පි ගතියටත් තියෙනවා. හරි සොෆ්ට් එකටත් තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ඔයාලට හදාගන්න පුළුවන්. මෙන්න අපි ඔක්කොම ටික හදාගත්තා. ඉතින් දැන් මම මේක
වහලා ඒත් අර කලින් වගේම විනාඩි 10ක් 15ක් තියන අරින්න. ඊට වැඩි තියන්න එපා. ගොඩක් විකුණම හදන්න අමාරුයි. ඉතින් ඒක නිසා මෙන්න මේ ආකාරයට ඔයාලට හදා ගන්න පුළුවන්. මේක හරි මෙන්න මේ තියෙන තේ විනාඩි 15ක් විතර තමයි කලින් වගේම මම තියුවේ. ඉතින් දැන් මේක අපි තුනී කරගන්නවා. මේක මම තුනී කරගන්නේ අද රවුම් හැඩයකට නෙමෙයි කොටු හැඩයට. දිගට තියෙන මෙන්න මේ විදියට. මෙන්න මේ ආකාරයට අඟල් භාගයකට අඩු කාලකට චුට්ටක් වැඩි වගේ ප්‍රමාණෙම හතර තිබ්බනම් ඇති. මෙන්න මේව දෙකෙන් වැඩි වෙන් කර ගන්නවා. ඉස්සර වෙලාවම අපි තුනී කරගත්ත පිටියක. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට ත්‍රිකෝණ හැඩයට එන්න ඔක්කොම කැලි ටික කපා ගන්න පුළුවන්. මම අද හදනවා චීස් වර්ග දෙකකින් එකක් මෙන්න මේ වගේ ක්‍රාෆ්ට් චීස් එක. තවත් එකක් හදා ගන්නවා මොසරෙල්ලායි හැල්ලුම් කියන චීස් වර්ග දෙකම මිශ්‍ර කරලා එකට. පළමුවෙන් අපි ක්‍රාෆ්ට් චීස් එක මෙන්න මේ විදිහට කපලා මෙන්න මේ අපි කපාගත්ත තුනී කරගත්ත මෙන්න මේ විදිහට මෙන්න මේ ඩෝ එකේ උතා ගන්නවා මෙන්න මේ වගේ රෝල්ස්. ඉතින් මේකේ මම ඔයාලට කියන්න ඕන කලින් මම දැන් මේ තුනී කරලා මේ විදිහට කැපුවට පස්සෙත් බටර් ටිකක් තවරලා තමයි ගත්තේ. ඉතින් මෙන්න මේ ආකාරයට හදා ගන්න පුළුවන්. ඉතින් මම මේක පැත්තකින් තියලා දැන් ඊටු එකට මෙන්න මේ විදිහට මොසරෙල්ලා සහ හැල්ලුම් චීස් කියන වර්ග දෙකම දාලා උතා ගන්නේ. ඉතින් ඒ ටිකත් මේ විදිහට තියා ගන්නවා. අපිට දැන් මේක බේක් කරගන්න තමයි තියෙන්නේ. අපිට මේක බේක් කරගන්න කලින් කියන්න අමතකුණ අවශ්‍ය කරනවා බිත්තරයක කහමද ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ඒ ටික අපිට අවශ්‍ය කරන්නේ මෙන්න මේ අපි හදාගත්තු මේ ක්‍රොවසෝන් එක උඩ තවර ගන්න අවන් එකට දාන්න කලින්. ඉතින් මෙන්න මේ විදිහට මම කහමදේ විතරයි ගත්තේ. ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා දී කරලා ගන්න හොඳට. ඒකට මම එකතු කරගන්නවා වැනිලා පවුඩර් චුට්ටක් බිත්තරේ දාපු නිසා කහමද. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අපිට අවශ්‍ය කරන જાති. දැන් අපිට මේක බේක් කරලා ගන්න විතරයි තියෙන්නේ. අපි බලමු කොහොමද මේක බේක් කරගන්නේ කියලා. ඉතින් ඔන්න මම බේක් කරගත්ත පළවෙනි කොටස. මෙන්න මේ ආකාරයට රසවත් ක්‍රොවසෝන් චීස් හදා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මම මොන වර්ග දෙකකින් හදුවාද ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. ඔයාලගේ වල ඉන්න අයත් හරියට කැමති වෙයි කියලා මට විශ්වාසයි. අපේ ගෙදර එන හරිම ආසාවෙන් කෑවා. ඉතින් මෙවැනි රසවත් වීඩියෝ ඔයාලට හැමදාමත් බලන්න පුළුවන්. සමත් කිචන් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් අද දවසේ මේ වීඩියෝ එකෙන් සමගන්නවා. මෙන්න මේ වගේ රසවත් කෑමක් ඔයාලත් හදලා රහ බලන්න කියලා ආරාධනා කරන ගමන්. එහෙනම් අපි හැමෝම නැවතත් අලුත් වීඩියෝ එකකින් එතෙක් හැමෝටම ජය සතුට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.